ඉතින් ලස්සන දවසක් හැමෝටම. අද පොඩ්ඩ එළියට ආවා. වඩා ලස්සන ප්ලේස් එකක් පෙන්වන්න යන්නේ. මේක අවුරුදු ගාණක් පරණ, ඒ කියන්නේ අවුරුදු මිලියන ගාණක් පරණ ගුහාවක්. මැලේසියාවේ ඉන්න අය නම් ගොඩක් දන්නවා. ඒක මම පෙන්වන්නම් ඔයාලට. දැන් මේක අද කියන්නේ මාරමලක් එක අද මේක වහලා ඔයාලට පේන්නේ නැති ලොකු පිළිමේ. මේ පිළිමේ වහලා තියෙන්නේ අද. මේ මං හිතන්නේ මේක පේන්ට් කරන හැරි මොකක් කර එක. නැත්තම් මේ ලස්සන ලොකු පිළිමයක් තියෙන මෙතන මේක ඇවිල්ලා කෝවිලක්. ගොඩක් ලස්සනයි මෙතන මේ පිළිමේ තිබ්බනම් ඒ කියන්නේ පේන්ට් කරලා මේ ටික අයින් කරලා තිබ්බනම් මාරම ලස්සනයි. ඒක මේ මම හිතන්නේ මාරම ලක් සුපිරි ඇතුළට ගිහලා බලමු. මැලේසියාවට යන හැම කෙනෙක්ම අනිවාර්යයෙන්ම මේ තැන විසිට් කරනවම තමයි. එයාලා ලිස්ට් එක අනිවාර්යයෙන් මේක තියෙනවා. මොකද මේක මාර ස්පෙෂල් මේ මැලේසියාවට. සෑහෙන සංචාරක ගොඩක් වෙන ටූරිස්ට්ලා නෝමල් ලෝකල්ස්ලා තියෙනවා මෙතනට. මාරම ලස්සනයි. පටිපෙල් 271ක් 272ක් තියෙනවා. තේරෙන පටිපෙල් 272යි. සිරිපදවගේ තමයි. ගොඩක් උඩට නගින්න තියෙනවා. වැඩි නෑ. පටිපෙල් 272යි. यार मेरे को लगता है मैं थक गया। मैं से कहाँ आई देख के ऊपर क्या है? कबीर मंदिर देखा ही नहीं, देख लेते। Yes, udah naik. මේක ගයිස් මාරම උසයි. අඩි 200ක් මට තේරෙන්නේ නැහැ ගණන් හදන්න. මේ සේරම හුණු ගල්. අවුරුදු මිලියන ගාණක් මේ පරණයි මේ හුණු ගල්. ප්ලේස් එක නම් පිස්සුවක්. මාරම කූල් මෙතන. එතන පල්ලෙහෙන් එකලා උඩට ආවට පස්සේ
නිකම්ම තියෙන මහන්සිය සේරම යනවා මේ පූල් එකට. හරි. මෙතනින් එහාට යනවා කියන්නේ අපි සපත්තු ගලවන්න ඕන. අනිවාර්යෙන්ම. පන්සලකට යනවා වගේ තියෙන නැත්නම් සේරප්පු නැතු යනවා කියන්නේ වෙනම ඇතල්ලේ. මේ ගුහාව ගැන කිව්වොත් මේක ගොඩක්ම කලින් ඒ කියන්නේ 1800ට කලින් මේක මෙතන ඉඳන් දෙන චීන කට්ටිය එයාලා තමයි මෙතන පදිංචියට ඇවිල්ලා තියෙන මේ ගුහාව. කලින් මෙතන කෝවිලක් නෙමෙයි. මේක එයාලගේ වාසස්ථානයක් විදිහට මේක පාවිච්චි කරලා තියෙනවා. පස්සේ කාලේ 1800න් පස්සේ මෙතන කෝවිලක් විදිහට මෙයාලා කරගෙන ගිහිල්ලා එතනින් තමයි පටන් අරන් තියෙන්නේ. මේ කෝවිලේ මූලිකත්වය අරගෙන තියෙන දෙමළ කෙනෙක්. එයා මේක හිටපු ලොකුම බිස්නස්මන් කෙනෙක් මේ ඒරියා එකේ. එයා මේකේ මූලිකත්වය අරගෙන මෙයා දිගටම මේක කරගෙන ගිහලා තියෙනවා. එතකොට 2006 වෙනකොට මම අර මුලින් එතකොට පෙන්නපු ඒ ලොකු පිළිමේ රත්තරන් වලින් රත්තරන් පාට පිළිමේ ඒක හදලා මෙතන දිගටම කරගෙන ගිහලා තියෙන. ඊට පස්සේ මෙතන මැලේසියාන ඕනම ටූරිස්ට් කෙනෙක් මෙතන තෝරගන්න යාලා සිලෙක්ට් කරගන්න යාලගේ ජර්නි එක අරගෙන යන්න මෙතන සිලෙක්ට් කරලා තියෙනවා. කියන්නේ පුදුම වෙන්න දෙයක් නෙමෙයි. මෙතන ලංකාවේ සිරිපාද වගේ ගොඩක් සෑහෙන්න මෙතන ක්‍රවුඩ් එකක් ඉන්නවා. අද නෑ හැබැයි. මේ හැම දෙයක්ම රයිස් වල වෙනවා. මේ ගල් හැම එකම එක දැන් වැටේ වගේ තියෙනවා. ඒනොට මේක අවුරුදු මිලියන ගණනක් තිස්සේ මෙහෙම තමයි. මේකේ නම බටු කේව්ස් කියන්නේ. බටු කියන්නේ මෙහෙම ඇලේ වලින් ගල් වලට තමයි කියන්නේ. මේ ගල් ගුහාව. එතකොට ඒකේ තේරුම ඇවිල්ලා තියෙන ගල් ගුහාව කියන එක. ඇත්ත මේ ගල් ගුහාව. පස්සේ කාලෙක තමයි මේක ආගමික තැනක් කරලා තියෙන්නේ. හැමදේම මෙයා කරලා තියෙන්නේ 2006 පස්සේ. ඒ කියන්නේ ඊට කලින් මේවට තිබිලා තියෙන්නේ ලී පඩිපෙළ. ලී පඩිපෙළ තමයි මේ සේරම. ඊට පස්සේ 2006 පස්සේ මෙයා ප්‍රතිමාව හදලා මෙතන වැඩ දියුණු කරලා තියෙනවා. ඔයාලට පේනද ගයිස් මේ සේරම දේවල්. මේ හැමදේම හුණුගල්. ඔන්න මාරම ලස්සනයි view එක.
හිතන්නේ ඕෆ් සීසන් එක මේක. ඒකෙන් තමයි මෙයාලා මේ රිපෙයාර්ස් කරන්න මෙතන. මීට කලින් මෙතන රිපෙයාර්ස් මොහොත් තිබුණේ. මේ ළඟට තමයි පටන් ගන්න. පිරිසුදුකම එච්චරටම නැහැ. අනිත් තැන් වලට වඩා මේක පොඩක් චුට්ටක් විතර අපිරිසුදුයි. මොකද මේ හැමෝම මේක වගේ නැහැනේ. ප්ලාස්ටික් දේවල් මේ දාලා යලා පොඩ්ඩක් විනාශ කරලා දෙනවා. මානම ලස්සන ප්ලේස් එක. මේකේ මෙයාලගේ මේ පඩිපෙල් එහෙම ඔක්කොම කරලා තියෙන්නේ. එනත් මානම කලර්ෆුල් විදිහට මේ ඔක්කොම ඩිසයින් කරලා තියෙනවා. මේ තැනට කොටර ඇඳගෙන ගෑනුවට එන්න බෑ. කොහොමත් දිගට තමයි ඇඳගෙන ඉන්න ඕනේ මේ තැන් වලට. මෙයාලගේ රූල්ස් එක අනිවාර්යයෙන්ම යටින් චීත්තයක් කරුමක් කරේ අන්දවල මේ වුණා. මොකද කොට ඇඳුම් ඇඳගෙන මෙයාලට පඩිපෙළ දිගේ යන්න දෙන්නේ නැහැ. ටූරිස්ට්ලා ආවත් එහෙම තමයි ආව. ඇතුළේ මෙච්චරයි බලන්න දෙන්නේ. වෙන විශේෂ දෙයක් නැහැ. ඩයිලෙට කියලා බලමු මොකක්ද තියෙන්නේ කියලා. මේක නම් පිස්සුවක්. මෙතන ලොකුවටම පිළිමේ ගහලා තියෙන්නේ මුරුග කියන දෙවියන්ගේ පිළිමයක් තමයි මෙතන. මේකේ විශේෂ වෙන්නේ මුරුගන් ටෙම්පල් ගහම තමයි මෙතන. මේකේ නමත් මුරුගන් ටෙම්පල්. මේකේ පිහිටීම නම් මාරයි. තනිකරම හුණුගල් අවුරුදු මිලියන ගණන් පරණ හුණුගල් තට්ටු එතන තැන්පත් වෙලා තමයි මේ සේරම මෙතන හැමදේම අවුරුදු මිලියන ගණන් පරණයි. 1800න් පස්සේ තමයි මෙතන මේ දේවල් හදන්න පටන් ගත්තේ. සහ මෙතන ප්‍රතිදාස් කරන වැඩ කටයුතු ඔක්කොම කරලා තියෙනවා. පොඩ්ඩක් ඉඳගෙන ඉන්න පුළුවන්.
උඩ පෙන්වන්න තියෙන ඔච්චරයි. දැන් පල්ලට බහිනවා. හොරු වගේක් ඉන්නවා හොරු වගේ. හොරු ඉන්නවා. උඩ ඇවිදලා ඉවරයි. දැන් වටේ පොඩ්ඩක් ඇවිදින්න තියෙනවා. වැඩි නෑ මේක බලන්න. ඒ වුණාට ලස්සනයි. මාරමලක් කියන්නේ අර පේන පිළිමේ වහලා ඉතරයි. වෙන විශේෂ දෙයක් නෑ. පිළිමේ තිබ්බා නම් ලස්සනයි. හරි මේක ඇතුළේ තියෙන්නේ දැන් සත්තු ඉන්නේ. යනකොට ටිකට් එකක් ගන්නවා. මේකෙත් 10ක් දීලා ටිකට් එකක් අරගෙන ඇතුල් වෙන්න තියෙන්නේ. තනිකර කුකුල්ලු ඉන්නේ. කුකුල්ලු බලන්න දෙයක්ෝ රිකට් 10ක් දුන්නා. හැම්ස්ටර්ස්ලා ඉන්නවා. හැම්ස්ටර්ස්. කිවි කෙනෙක්. කිවි. හැම්ස්ටර්. මේක මේ පොඩ්ඩක් අර කුකුල් බෝධිනිව කෙනෙක් කියන බෝධිනිව අන්න බොලේ බෝධිනිව මොනරෙක් ඉන්නවා. මොනරෙක් මේ මොනර මල් ළඟ How set එක how
මරු හැබැයි. ලයිද? හොල්ලෝ. අඩේ මොකද නම් මතක නෑනේ මට. හොල්ලෝ. තෑල්ල ගැන නම් සනීප නෑ වගේ නිකන් 아무තු. මිස්ටර් තේතාරේස්ලා දෙන්නෙක් කෙනා තරේ දන තරේ තේතාරේ මේරියාගේ තනිකරම එන්ටර්ටේන්මන්ට් වල තියෙන බෙක් කෙලින්ම පේනවනේ සල්ලි දාලා තියෙන්නේ ක්‍රිකට් එකකට අඩෝ මුට සල්ලි දාලා යකෝ එතකොට හිතාගන්නකෝ මුන්ගේ තරම කයි ෂෝ එකක් තියෙනවා මොකද කියද මන් දන්නේ සත්තුන්ගේ ෂෝ එකක් පහට කියලා දාලා තියෙනවා 4:46 තව ටික වෙලාවක ඉඳලා බලන්න ඕනේ මොනවද කරන්න කියලා. මේරියාකට එන්ටර් වෙන්න සල්ලි ගන්නවා. guys මාරම කූල් එකක් තියෙන මෙතන මාරම ලස්සනයි මාර කූල් මම ඔයාලට කරණිත් කිව්වා වගේ මේ දේවල් ලස්සනට කලර්ෆුල් විදිහට හදලා තියෙනවා. ඒ කියන්නේ මේ කෝවිල තනිකරම කලර්ෆුල් පඩිපෙළේ ඉඳන් මෙයාලා කලර්ෆුල් කරලා තමයි මේක හදලා තියෙන්නේ. මේ ගුහාවල හැමතැනක්ම අර පන්සල් වල චිත්‍ර වඳිනවා වගේ මෙයාලා හරි මෙතනින් හරි වීඩියෝ කරන්න බෑ. no photography no video.
ඒකේ ගයිස් තියෙන්නේ සත්තු. ඒ කියන්නේ පිඹුර හිටියා, මකුළු හිටියා, එතකොට ඉබ්බෝ, ඒ වගේ මේ පුංචි කලෙක්ෂන් එකක් සත්තු දාලා ලස්සනයි, අවුලක් නැහැ. ඒක ඇතුලේ වීඩියෝ කරන්න බෑ කියලා තැන් කීපයක්ම ගහලා තිබ්බනේ. ඉල්ලීගල්ස් දේවල් කරන්න බෑනේ. ඒක ඇතුලේ ලස්සන ඉබ්බෝ හිටියා. ඉබ්බෝ, පිඹුරෝ, එතකොට කටුසු ಜಾති, මකුළුවෝ, එතකොට තව ගොඩක් සත්තු හිටියා. ඒකේ වෙන බලන්න දෙයක් නැහැ. ඒක ඇතුලේ ඒ කලෙක්ෂන් එක තමයි තිබ්බේ. මම හිතන්නේ මෙතනින් පල්ලට බහින්න පුළුවන් වෙනවා. චෙක් කරලා බලමු ෂෝ එක පටන් අරන්ද කියලා. Selamat datang. Waalaikum. Ni hao and welcome to Indian Culture Village, Kesvula. Please be seated. The performance will start in a while. Enjoy the Jugalbandi instrumental while you are being හරියටම පටන් seated. ගන්න. පහයි. හරියටම පටන් ගන්න තියෙනවා. උත්සවය තාම පටන් අරගෙන නැහැ. තාම යාළගේ ආරම්භය විතරයි යන්නේ. තව ටික එක අපි පැත්ත ඇවිදලා රවුමක් දාලා. එතකන් වටේ පොඩ්ඩක් බලමු. गाइस मालू එම්මේ කුත් ඉන්නේ. මේක මෙයාර මාරම කලර්ෆුල් විදිහට හැමදේම ඩිසයින් කරලා. මෙතන හැමදේම මේ කියන්නේ පටන් ගන්නේ පඩි පෙළේ ඉඳලා මෙයාලා මේ කලර්ෆුල් කරන්න try කරලා තියෙනවා. දැන් මාරම ලුක් එකක් ඇවිල්ලා තියෙනවා මේ කියන්නේ මෙයාලගේ සංචාරක ආකර්ෂණය වැඩි වෙන විදිහට මෙයාලා මේක හැම අතින්ම කස්ටමයිස් කරලා දෙනවා. මෙයා ලයිටින් හැමදේම මාරම කලර්ෆුල් මේ ඒරියා එක. මේ මෙතන ගහලා දෙනවා මේ එයාලගේ කල්චර් එක ගැන. කල්චර් එකේ විස්තර කරලා දෙනවා හැමදේම එකින් එකට මුරුගන්ගේ මෙන්න මේ ෆිල්ම් තමයි ගයිස් අර ඉස්සරහා තියෙන. ලස්සන ෆිල්ම් එකක්. Vâng, không bay xem đây. Chलो. මම කෘෂ්ණ දේවි. මම දන්නේ නැහැ වැඩි වෙනකොට මම හිතනවා කෘෂ්ණ දේවි. මෙතන මෙයාලා මේ අදහන හැම දෙවි කෙනෙක්ම මෙතන
මෙයාලා මේ විදිහට පිරිමහද තියෙන ලංකාවේ කෝවිලක වගේම සාමාන්‍ය හැමදේම ඒ විදිහට මෙයාලා අඹලා තියෙනවා. ලංකාවේ පන්සල් වගේ තමයි. මෙයාලගේ මේ උත්සවයේ දවසට මෙයාලා තට්ටේ ගන්නවා. මේ කල්චර් එක නම් දැකලා තියෙනවා ගොඩක් දුරට ලංකාවේ තියෙනවා මේක අර කටු ගහගෙන යන එක ඒක මෙයාලගේ උත්සව වලට round of applause. Please finish the speaker. There is another performance for you to enjoy. හරි ගයිස් එතන බලන්න දෙයක් නැහැ වෙන එයාලා නටුම දබා තියෙනවා මෙතනින් පල්ලෙහාට ගිහලා බලමු මොනවද තියෙන්නේ excuse me මාළු ඉන්නේ දණිකරු හැබැයි ටිකක් ගඳයි. පල්ලෙලා වගේ වතුරනේ. ලස්සන view එක. පරවි ඉන්නවා පරවි. Parai. Ini area kami ini parai gitu. Kadang emang. ඉතින් vlog එක ඉවර කරන්න ඕනේ දැන්. මෙතනින් එහාට බලන්න දෙයක් නැහැ. මෙච්චර තමයි ඉතින් තියෙන්නේ. ලස්සනයි, view එක ලස්සනයි හැමදේම. the crowd එක අද ඒකෙන් හින්දා තමයි මේ මෙහෙමත් වීඩියෝ එක ගන්න නැත්තම් මේ අනිත් holidays වලට මේ මෙතන ටික crowd එක එහෙම වැඩි. අද crowd එක නැහැ. පිළිමෙත් නැහැ. වලක් කැපුවොත් ගෙම්මෙන්නේ. මම වලට පෙන්වන්න view එක නැහැ. මේ කියන අර පල්ලෙහා හරි මේ තියෙන අයි පොට් එකට ඇවිල්ලා එනවා
මේ ගලේ තියෙන view එකත් එක්ක මේ මාරම ලස්සනයි මේ. හුණුගල් කන්ද මාරම සිහිනීමක් තියෙන මේ. අනිවාර්යෙන් විසිට් කරන්න මේක නෑ මේ මොකද මේ මගේ අරගෙන නිසා. මැලේසියා විසිට් කරන්නේ টොප් ලිස්ට් එක තමයි මේක. අනිවාර්යෙන් මේක විසිට් කරන්න. අත්ත වැඩකුත් නෑ. හරි අදට නම් vlog එක ඉවරයි. ඊළඟ vlog එක පුළුවන් තරම් ඉක්මනින් මම දාන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඊළඟ පාරත් මේ වගේ ලස්සන තැනක් මම සිලෙක්ට් කරගෙන ඔයාලා ඔක්කොම මාත් එක්ක යන්න හැදුවා. ඉතින් හැමෝටම සුබ දවසක්.